So right මෙතන මම වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයගලන්ට මම පෙන්නන්නම් මගේ ඩෑෂ්බෝඩ් එක. මේක වෙලා ස්ටාර්ට් කරලා තියෙන්නේ මේ ඉන්ස්ටෝ එක මම ජනවාරි 30 ඉඳලා ඇත්තටම අප්‍රේල් 30 වෙනකම් වගේ තමයි රන් කරලා තියෙන්නේ. ඇත්තටම මේ ඉන්ස්ටෝ එක මම වැඩි කාලෙ යූස් කරන ඉන්ස්ටෝ එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් මේක සීසන් ප්‍රොඩක්ට් එකක් තමයි ගිහලා තියෙන්නේ. ඉතින් මේකේ මට ඔයගලන්ට පෙන්නන්න ඕනේ. ඔයගලන්ට මෙතන බලා ගන්න පුළුවන්. ඇත්තටම මම ජනවාරි මැද හරිය වගේ තමයි ස්ටාර්ට් කරලා තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් ටෙස්ටිං ෆ්‍රේස් ටයිම් එක තමා මෙන්න මේ තීරුවෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම ගුඩ් amount එකක් කරලා තිනවා මාර්තු වෙද්දී ඔයගලන්ට මෙතන පේනවා ඇති කොහොමද අප් එක වෙලා ඊට පස්සේ ආයෙ ලෝ යන්නේ කියලා. ඉතින් මේක සාමාන්‍යයෙන්ම ඕනම ස්ටෝ එකක් මාස 3ක් Shopify එක රන් කරලා ඊට පස්සේ ඩ්‍රොප් කරලා දානවා. මොකද Shopify වල තියෙන 3 month package එකකින් පස්සේ මට කිසිම උවමනාවක් නැහැ ඒගොල්ලන්ට pay කරලා දිගටම කන්ටිනියු කරන්න. ඉතින් ඒක තමයි Shopify අපි යූස් කරන්නේ. ඉතින් ඕන කෙනෙක් ගහයි. මොකද Shopify මම චූස් කරන්නේ වෙන platform එකක් නෙවෙයි. ඉතින් Shopify very simple. ඉතින් very ඒක ඔයාට යූස් කරන්න ලොකුම පහසුවක් තියෙන්නේ. අනික හරි simple. ඒක තමයි mainly point එක අපේ. ඉතින් මෙතන ඔයගලන්ට පේනවා ඇති අපේ total sales අපි 600 ගණනකට ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ මෙතන පේනවා ඇති gross sale එක. ඉතින් මේක මං කරේ හරිම සිම්පල් විදියට. මෙතන මං ඇත්තටම සමහර දේවල් බ්ලර් කරලා ඇති. මොකද මම සම්පූර්ණ රන් කරන ප්‍රොඩක්ට් වල ඩීටේල්ස් මං දෙන්න හින්දා. ඉතින් හරි. ඉතින් අපි බලමු කොහොමද ඔයා නිව් කෙනෙක් විදියට drop shipping business එකක් start කරන්න කියලා. So hi guys, welcome to another video. ඉතින් lately ගොඩක් මගෙන් කට්ටිය අහනවා අයියේ කොහොමද drop shipping කරන්නේ නැත්නම් මගේ කලින් වීඩියෝස් වල තියෙන මොනවා හරි දේවල් පැහැදිලි නැහැ කියලා. ඉතින් මෙතන ඔයා බිගිනර් කෙනෙක් නම් ඇත්තටම මට ලොකුවට ඔයාලට කියන්න දෙයක් නැහැ කොහොමද drop shipping start කරන්න කියලා. මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් අපි කොහොමද කරන්නේ drop shipping business එකක් කියලා. ඉතින් ගොඩක් කට්ටිය ඒ කට්ටියගේ තියරි හිතන් ඉන්නවා. මොකද මේ YouTube එක මෙහෙම කිව්වා නැත්නම් ඒගොල්ලෝ දකින විදිහට auto DS නැත්නම් වෙන මොනවා හරි දෙයක් යූස් කරලා කොහොමද drop shipping කරන්න යන්නේ කියලා. ඉතින් මෙතන මම ඒවට කිසිම දෙයකට උත්තරයක් දෙන්න යන්නේ නැහැ. මේක ගොඩක් කට්ටිය මට කිව්වා වීඩියෝ වල තියෙන සමහර දේවල් පැහැදිලි නැහැ කියලා. ඉතින් මම කොහොමද drop shipping කරන්නේ සාමාන්‍යයෙන් බිගිනර් කෙනෙක් විදිහට මම ඕගොල්ලන්ට මං කරන හැටි drop shipping තමයි මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේක ඇත්තටම ස්ටාර්ට් කරලා බලන්න පුළුවන්. මෙතන ඕගොල්ලන්ගේ යන cost එක very low. ඉතින් ඕගොල්ලන් try කරලා බලන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් අපි වීඩියෝ එකකින් බලමු අපි කොහොමද සාමාන්‍යයෙන් drop shipping කරන්න කියලා. ඉතින් මෙතන මම full setup එකම ඕගොල්ලන්ට කියලා දෙනවා. කිසිම දෙයක් ඕගොල්ලන්ට මිස් කරගන්න නැතුව. ඉතින් අපි වීඩියෝ එකකින් බලමු කොහොමද drop shipping කරන්න කියලා. So let's go. So right, ඉතින් අපි බලමු මේ වගේ business එකක් ඔයා කොහොමද start කරන්න කියලා. ඉතින් මෙතන first step එකට ඔයාලට තියෙන්නේ ඔයා product එකක් research කරන. ඒ කියන්නේ ඔයා sell කරන්න product එකක් හොයාගන්න. ඉතින් මේක තමයි ගොඩක් කට්ටිය වරද්දගන්නේ. ඔයා කොහොමද ඇත්තටම මේ වගේ business එකකදී මේ වගේ research එකක් කරන්නේ? ඇත්තටම ඔයාට experience නැත්නම් ඔයාට කරන්න පුළුවන් හොඳම main point එක තමයි ඔයාට දැනට ඇත්තටම සාමාන්‍යයෙන් sales තියෙන product එකක් choose කරලා අපි ඒ product එක run කරන එක. ඉතින් මේක කරන්නේ ඔයා සාමාන්‍යයෙන් ඉන්න TikTok එකට මොකද TikTok එක තමයි සාමාන්‍යයෙන් bestම platform එක ඔයාට products research කරගන්න. ඔයා ගහන්න drop shipping product කියලා. සාමාන්‍යයෙන් key tag එකේ විදිහට. එතකොට ඒගොල්ලොම සාමාන්‍යයෙන් ඔයාට ඒ trending වගේම සාමාන්‍යයෙන් සමහර කට්ටිය creatorsලා හදන ඇත්තටම viral products නැත්නම් ඒගොල්ලෝ guess කරන ඒවා pop up වෙනවා. ඉතින් මෙතනින් තමයි ඔයාට ඔයාගේ product එක research කරන්න තියෙන්නේ. ඉතින් ඔයාගේ time එක ගන්න ඔයා මොකද්ද product එකක් ඇත්තටම ඔයා sell කරන්න යන්නේ. ඉතින් පොඩ්ඩක් time එක අරගෙන ඔයා බලන්න ඔයාගේ research එකට ගැලපෙන නැත්නම් ඔයාගේ store එකට ගැලපෙන product එක මොකද්ද කියලා. ඉතින් මෙතන මම ඔයාලට පෙන්නනවා කොහොමද මම research කරන්නේ කියලා. ඉතින් මේ juice blend එක නම් ගොඩක් සාමාන්‍යයෙන් top rated product එකක්. හැබැයි මේක දැන් ඕන තැනක තියෙනවා ඕන කට්ටිය කරනවා. ඉතින් අපි බලමු මේ videos වල මොනවද තියෙන්නේ කියලා.
ඇත්තටම ප්‍රොඩක්ට් එකක් රිසර්ච් කරන්න ලේසි වුණාට ලේසි කියලා හිතන්න එපා. මොකද ටයිම් එක අරගෙන අපි හොඳ ඇත්තටම ප්‍රොබ්ලම් එකට සොලියුෂන් එකක් වෙන ප්‍රොඩක්ට් යන්න අපිට තියෙන chance ඇත්තටම වැඩි. ඉතින් මුලින්ම මේ ප්‍රොඩක්ට් නම් ගොඩක් කෝල් මේවට නම් යන්න එපා කියලා කියනවා සාමාන්‍යයෙන් මේ වගේ හෝම් ඩිසයින් ඔය ප්‍රොඩක්ට්ස් වලට. මං කීවර්ඩ් එක මාරු කරනවා. මම හිතන්නේ මට එහෙම හොයාගන්න පුළුවන් කියලා. TikTok made me buy it. ඔන්න පේනවා ඇති සාමාන්‍යයෙන් ප්‍රොඩක්ට් එක චේන්ජ් වුණා. සාමාන්‍යයෙන් තියෙන අපිට කලෙක්ෂන් එක. So right guys, ඉතින් මෙතන මට මෙන්න මේ ප්‍රොඩක්ට් එක ඔයාලට මම මෙතන පෙන්නන්න රිසර්ච් එකෙන් මම ඇත්තටම මගේ ඇටෙන්ෂන් එක ගියා. ඔයාලට පේනවා එකේ මෙතන මේ ප්‍රොඩක්ට් එකේ සාමාන්‍ය මිනි print එක. ඉතින් අපි සර්ච් කරලා බලමු ඒකට එන රිසර්ච් මොනවද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන ඕන තරම් ක්‍රියේටර්ස්ලා ඉන්නවා මෙන්න මේ ප්‍රොඩක්ට් එක සෙල් කරනවා. ඉතින් අපි මෙතනින් අපේ ඇත්තටම කම්පිටිෂන් එක හොයාගමු. එතකොට අපිට ලේසි අපි මොනවද කරන්න ඕනේ කියලා රිසර්ච් කරගන්න අපිට. ඉතින් අපි මුලින්ම බලමු මෙතන ෆස්ට් එකට ඉන්න කට්ටියගේ ඒගොල්ලොන්ගේ වෙබ්සයිට් එකක් තියෙනවා කියලා. ඒක තමයි මෙතන ඕගලන්ට කරගන්න ඕනේ ප්‍රධාන. මෙයාට මම හිතන්නේ ඩ්‍රොප් shopping seller කෙනෙක් කියලා. ඉතින් අපි බලමු. නෑ මේක නම් වෙන එකක්. මේ වෙබ්සයිට් එක නම් මෙයා රන් කරන්නේ නෑ වගේ. ඒ වුණාට මෙයා කරපු වීඩියෝස් තියෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇති. මට බලා ගන්න ඕනේ තරම දැන්ට රන් කරන වෙබ්සයිට් නැත්නම් ඩ්‍රොප් shopping කරන කෙනෙක්ව අපි කරමු එහෙනම්. ඉතින් මේ එකක්වත් දැනට රන් කරන ක්‍රියේටර් කෙනෙක් නම් නැහැ. මගේ TikTok එකත් මගේ හෝම ඉන්න. ඉතින් හරි මට ඕගලන්ට පෙන්වන්න ඇත්තටම ක්‍රියේටර් කෙනෙක්ව දැනට නැති පාටයි. මේ පෙන්වද්දි මේ 2023 ගොඩක් කට්ටිය රන් කරන්නේ මේ වෙද්දි මේ ස්ටෝර්ස්. ඉතින් හරි මෙතන අපි ඇත්තටම හොයාගන්න බැරි වුණා. ඇත්තටම දැන් ස්ටෝර් එක ඩ්‍රොප් shopping කරන ක්‍රියේටර් කෙනෙක්ව. ඉතින් ඕගලන්ට පුළුවන් නම් ඕගොල්ලෝ මුලින්ම කම්පිටිෂන් කෙනෙක්ව හොයාගන්න. ඒක ඕගලන්ට වැදගත් වෙනවා. එතකොට ඕගොල්ලෝ දන්නවා මොන වගේ වෙබ්සයිට් එකක්ද ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ඩිසයින් කරන්න ඕනේ. ඔයාගේ මාකටිං පාර්ට් එක කොහොමද කරගන්නේ කියලා. ඉතින් හරි මෙතන දැන්ට මම ප්‍රොඩක්ට් එකක් චූස් කරලා තියෙනවා. මෙන්න මේ ප්‍රොඩක්ට් එක. අපි බලමු මේ ප්‍රොඩක්ට් එකේ කොස්ට් එක වෙන්නේ කොහොමද කියලා. අපි AliExpress එකෙන් හොයාගමු. වෙන මොකුත් ඕනේ නැහැ. මිනි printer කියලා සර්ච් කරලා ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ ප්‍රොඩක්ට් එක තමයි අපි සෙල් කරන්න හදන්නේ. අතන මේකේ ඩිසයින් දෙයක් වගේ තියෙනවා වගේ. ඉතින් මෙතන අපි බලමු අපිට යන්න පුළුවන් ලෝ කොස්ට්ම තියෙන printer එක. මෙන්න මේ මිනි printer එක $1ද
ඔන්න පේනවා ඇති මෙන්න මේ ප්‍රොඩක්ට් එක $1 පොඩක් රිසර්ච් කරලා බලන්න වෙනවා. මේක ඇත්තටම $1 නම් වෙන්නේ ඔයගලන්ට ඇත්තටම මේක මිනි ප්‍රින්ට් එක සාමාන්‍යයෙන් $25 අතර වගේ ගානකට එක ප්‍රොඩක්ට් එකක් සෙල් කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මෙතන ඇත්තටම ප්‍රොඩක්ට් එකේ මුලින් කියන්නේ අපිට ගන්න පුළුවන් නම් අඩුම ගානකට සාමාන්‍යයෙන් $1 ඇත්තටම ප්‍රොඩක්ට් දෙයක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ගේ ඇටෙන්ෂන් එක යූස් කරලා බලන්න මොකද්ද හරි ප්‍රොඩක්ට් එක කියලා. මොකද අපි මෙතන ප්‍රොඩක්ට් එක අපිට ගෙන්න ගන්න කෙලින්ම AliExpress එකට ප්ලේස් කරනවා. අපේ කස්ටමර් කෙනෙක් අපිට ඕඩර් එකක් ප්ලේස් කරපු ගමන් ඇත්තටම AliExpress එකෙන් අපි එයාගේ ඩීටේල්ස් දාලා එයාට අරනවා. ඉතින් එහෙම තමයි අපි කරන්නේ. ඕකේ. මෙන්න මේ ප්‍රොඩක්ට් එක මම හිතනවා අපි දැක්ක ප්‍රොඩක්ට් එකත් එක්ක සාම්පල් වෙයි කියලා. මොකද ගොඩක් කට්ටිය එහෙම වුණොත් අපිට පුළුවන් ඇත්තටම මේ ප්‍රොඩක්ට් එක සෙල් කරගන්න කමෙන්ට් කරලා තියෙන කට්ටියට. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා ඇති දැන් මම ප්‍රොඩක්ට් රිසර්ච් එක කරා. දැන් ප්‍රොඩක්ට් එකක් හොයාගෙන තියෙන්නේ. ඉතින් මෙතන දැන් අපි 100ට ඇත්තටම 30ක් විතර අපේ බිස්නස් එක ඉවරයි. ඉතුරු 30 තමයි දැන් අපි මෙතන කරන්න යන්නේ අපේ වෙබ්සයිට් එක ඩිසයින් කරන එක. ඉතින් ගොඩක් කට්ටියගේ අයිඩියා එකක් තියෙනවද වෙබ්සයිට් එක ඩිසයින් කරන්න? ඇත්තටම ලොකු දේවල් නැහැ. ඉතින් මෙතන මම පෙන්නනවා කොහොමද වෙබ්සයිට් එක easyම ඩිසයින් කරන්න කියලා. ඔයගොල්ලෝ ඉන්නේ Shopify වලට. ඔයාලට මෙතන පේනවා ඇති Shopify වල. ඉතින් හරි අපි වෙබ්සයිට් එක ඩිසයින් කරන්න යන්නේ. ඉතින් ඔයාලට මෙතන Shopify එක ලොගින් වුණාම Shopify වල ඔයාලගේ පැකේජ් එක පේනවා ඇති. 3 days free තියෙනවා ඒගොල්ලන්ගේ. එතකොට $1 එක ගානේ නැත්නම් €1 එක ගානේ මාස 3ක්. ඉතින් මේක තමයි මේන් රීසන් එකම Shopify යූස් කරන ඔයගොල්ලන්ට මාස 3කට Shopify යූස් කරන්න පුළුවන් $1 එක ගානේ. ඉතින් ඔයගොල්ලෝ හිතලා බලන්න. ඉතින් ඒක තමයි තියෙන මේන්ලි බෙනිෆිට් එක අපි මේ Shopify යූස් කරන. ඉතින් මෙතන මම ස්කිප් කරනවා. මේ process එක මට ඕන නැති හින්දා. ඉතින් හරි මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලන්ගේ ස්ටෝර් එක ඕපන් වෙන්නේ. ඉතින් මෙතන අපි ප්‍රධානම කරන්න ඕනේ අපි ප්‍රොඩක්ට් එක ඇඩ් කරගන්න එක. හරි. ඔයගොල්ලෝ කොහොමද එතකොට දැන් මේ ස්ටෝර් එක ඩිසයින් කරන ඔයගොල්ලන්ගේ ඔළුවේ කිසිම දෙයක් නැතුව ඇති. ඉතින් මෙතන කරන්න ඕනේ ඔයගොල්ලෝ මෙච්චරයි. මෙන්න මේ ප්‍රොඩක්ට් ටයිටල් එක ගන්න ChatGPT යන්න. පේස්ට් කරන්න ප්‍රොඩක්ට් ටයිටල් එක ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ටයිප් කරන්න. I want to drop ship this product on Shopify and I have no idea. මෙන්න මේ විදිහට ටයිප් කරන සිම්පල් ChatGPT එකෙන් ඔයාලට ගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ Shopify store එකම ඩිසයින් කරලා. ඉතින් මෙතන මම පෙන්නන්න මම කොහොමද කරන්න කියලා. ඉතින් මුලින්ම ඔයගොල්ලෝ බලන්න සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන ඔයගොල්ලෝ මොනවද සෙල් කරන්න කියලා. ඉතින් මෙතන ඒකේ තියෙනවා key point ඔයාගේ product එකේ ඇත්තටම ඔයාලට අවශ්‍ය දේවල් මුලින්ම රීඩ් කරලා බලන්න. ඉතින් ChatGPT ඔයාලට free use කරන්න පුළුවන්. ඉතින් මෙතන වෙනවා ඇති Shopify store එක run කරන්න කොහොමද කියලා. ඒගොල්ලෝ මෙතනම කියලා තියෙනවා ඔයාගේ store එක සම්පූර්ණයෙන් run කරන්න. ඉතින් මෙතන supply එකේ price එකක් තියෙනවා. එතන මං කිව්ව price එකත් මෙතන Shopify එකේ සාමාන්‍යයෙන් mention කරලා තියෙනවා. aim for at least 2 in makeup. කියන වගේ product එකක් වගේ at least දෙගුණයක් නැත්නම් තුන් ගුණයක් වගේ ready කරන්න. ඉතින් ඇත්තටම මම මෙතන 29.99 කියන price එකකට ඕකේ. ඉතින් මේ product එක මම sell කරන්නේ මේ විදිහට. මේතන මට කිසිම දෙයක් හිතන්න ඕනේ නැහැ. මට දැන්නම product එකේ price එක තීරණය කරන්න පුළුවන්. මේ product එක සාමාන්‍යයෙන් අපිට offer එකක් විදිහට ගද්දි ඔයගොල්ලෝ දැකින්න ඇති යුරෝ 1ක් නැත්තම් දෙයක් වගේ තිබ්බේ. සාමාන්‍යයෙන් අපි ඩොලර් 7ක් කියලා ගමු. ඒත් අපිට ප්‍රශ්නයක් නැහැ. price එක කෙලින්ම product එකේ price එක තමයි මෙතන add කරන්නේ. compare price එක දාන්න ඕන. මෙතන අපි සාමාන්‍යයෙන් ඒ කස්ටමර්ට idea දෙනවා අපි මේක සාමාන්‍යයෙන් special මොකක් හරි offer එකක් විදිහට දෙන්න කියලා. එතකොට ඒගොල්ලන්ගේ
ඔලුවට අයිඩිය එක යනවා මේක දැන්ට 100ට මේ ගණන් කඩුයි. ඉතින් අපි ගන්න හින්දා ඉතින් අපි මම ඒක ඔයගොල්ලන්ට ප්‍රිවිව් එක පෙන්නන්නම් කොහොමද ප්‍රොඩක්ට් එක වෙන්නේ කියලා. මෙතන ඉන්වෙන්ටරි කියන එකෙන් අදහස් කරන්නේ ඔයා ගාව දැන්ට ප්‍රොඩක්ට් කීයක් තියෙනවා කියලා. ඉතින් මෙතන සාමාන්‍යයෙන් ඔයා ගාව සෙල් කරන්න තියෙන ප්‍රොඩක්ට් ප්‍රමාණය තමයි ඕන 1000ක් වගේ දාන්න. මොකද ගොඩක් දුරට ඒතර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාගේ ප්‍රොඩක්ට් එක සෝල්ඩ් අවුට් කියලා ප්‍රොබ්ලම් දෙන්නේ නැහැ. මොකද ගොඩක් කට්ටිය ඔටෝඩියස් නැත්නම් ඔය එක දේවල් යූස් කරද්දී වෙන්න පුළුවන් ගැටලුවක් තමයි මේන්ලි මගෙන් අහන. ඉතින් මෙතන ඔයා ඇඩ් කරන්න ඕනේ ටයිටල් එක ඩිස්ක්‍රිප්ෂන් එක ප්‍රොඩක්ට් මීඩියා එක. ඉතින් අපි යමු මෙතන කොහොමද කරන්නේ කියලා බලන්න. ඔයගොල්ලෝ මෙන්න මේ විදිහටම යටට එන්න. එතකොට මෙතන ChatGPT දෙනවා. ඒගොල්ලෝ අහලා මෙන්න මේ දේවල් ටිකක් කරන්න. ඔයගොල්ලෝ just type කරන්න yes කියලා. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේ කොච්චර easyද කියලා. ඒගොල්ලොම name එක දීලා තියෙනවා product එකට. Printify mini. ඔයාට ඕන නම් product එක ඕන විදිහට select කරන්න පුළුවන්. ඔයාගේ idea එක දාලා pocket print. ඇත්තටම මට නිකන් idea එක හිතෙනවා pocket mini කියලා. pocket mini කියන එක ඔයාලට තේරෙනවා ඇති සාමාන්‍යයෙන් ඕකේ name එක කියලා මට හිතෙනවා. pocket mini කියලා මම දාලා take this as a store name. එතකොට ඒගොල්ලෝ ආයේ rewrite කරලාම දෙනවා තේරෙනවද? ඉතින් මෙතන ඕකේ දැන් මෙතන මම ගන්නේ pocket mini කියන එක තමයි. මෙතන product name මම create කරලා තියෙනවා pocket mini smart printer. very simple. ඉතින් මෙතන මගේ product title එක වෙන්නේ pocket mini smart printer ඉවරයි. එතනින් එහාට අපි කිසිම දෙයක් මේව කරන්න ඕනේ headline ඕනේ. මෙතන description එක මට තාම ආවේ නැහැ. product description and also products image with our name. එතකොට මම මෙතන සාමාන්‍යයෙන් basically මගේ ස්ටෝර් එක ඩිසයින් කරන මම යූස් කරන්නේ ChatGPT. ඉතින් ඔයාලට ChatGPT easy use කරන්න පුළුවන්. මෙතන මම beginner කෙනෙක් හින්දා ඔයාලට යූස් කරන්න පුළුවන් හොඳ method එකක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. මේ වයිරෙන්න තව හොඳ method තියෙනවා සාමාන්‍යයෙන්. ඉතින් ඔයා වෙබ්සයිට් එකක් එක්ක වැඩ කරන කෙනෙක් නම් ඒ වුණාට මේ දේ ඔයාලට ලොකු දෙයක් කරගන්න පුළුවන්. කිසිම ඇත්තටම pay එකක් නැතුව තියෙනවා. මෙතන Shopify වල ඔක්කොම පේනවා ඇති. කොච්චරද ගෙවන්න තියෙන්නේ කියලා. ඉතින් ඔයගන්ට ඒක ගොඩක් වැදගත් වෙයි. product description එකයි මේක title එකයි එකට වගේ එන්නේ. ඕකේ කොහොම හරි. මෙතන අපි බලමු කොහොමද එන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති ChatGPT එකෙන් generate වුණා image එක. මෙතන ප්‍රශ්න කියන්නේ අපිත් කරන යන product එකත් එක්ක ඇත්තටම පොඩි වෙනසක් තියෙනවා. මොකද අපි product image එක අප්ලෝඩ් කරලා කිව්වනම් හොඳයි. කොහොම හරි මේක මම ඔයගලන්ට එක්සැම්පල් එකක් විදිහට පෙන්වන්න තියා ගන්නවා. සාමාන්‍යයෙන් product description එක අපි බලමු. එතනම මේ විදිහට product description එක තමයි ChatGPT generate කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු. if you want next I can write add දෙයක් නෙමෙයි ඕනේ අපිට. make it බලමු. මෙතන මම ඔයගලන්ට සාමාන්‍ය මේකම අරගෙන පෙන්නනවා. මොකද just copy කරලා මම copy කරන්න දෙන්නේ නැහැ. okay. ඉතින් මෙතන product description එකට අපි බලමු. okay pocket mini smart කියන එක දැම්මම හරි pocket mini කියලා විතරක් තියෙනවා. එතකොට අපි මෙතන දැන් සාමාන්‍යයෙන් ජෙනරේට් කරගන්නවා අපිට ඕනේ ඉමේජ් ටික. ඉතින් මෙතන මම මුලින් ප්‍රොඩක්ට් එක ඇඩ් කරලා this
අපි බලමු ප්‍රොඩක්ට් ඉමේජ් එක කොහොමද දෙන්නේ කියලා. ඉතින් මෙතන ChatGPT එක සාමාන්‍යයෙන් ටික වෙලාවක් ගන්නවා ඒගොල්ලන්ගේ ජෙනරේට් කරන. මෙතන මම ඉන්නේ බේසික් පැකේජ් එකේ හින්දා ඉතින් හරි. මෙතන අපිට වෙන මොකුත් නෑ ඇත්තම රෝල් පේපර්. ඕකේ. මම මෙතන මෙච්චරලා දාලා තියෙන රෝල් පේපර් කියන එකකින් තමයි මෙතන මේ ප්‍රොඩක්ට් එක 1.59 නේ පෙන්වන්නේ කියලා මම බැලුවේ. එතකොට මේ ප්‍රොඩක්ට් එක $7.15ක් විතර වෙනවා. ඕකේ. ඔයගොල්ලෝ මෙතන පේනවා this is I think අපි යම් ප්‍රයිස් එක පොඩ්ඩක් අප් කරමු 29.99ට. ඒ වුණාට මේක කස්ටමර් දකිද්දි කස්ටමර්ට දකින හොඳ ප්‍රයිස් එකක්. ඔයගොල්ලන්ට තේරෙනවා ඇති සාමාන්‍ය අපි ලොකුට ඉන්නවනේ. ඉතින් මෙතන අපිට ප්‍රොඩක්ට් එකට shipping add කරන්න පුළුවන් $7.5ක් විතර. එතකොට අපිට එතනින් තව cost එකක් අපිට earn වෙනවා. ඉතින් හරි. මෙතන මම ඇත්තටම ප්‍රොඩක්ට් එකේ වෙන මොකුත් දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කැටගරි කලර්ස් දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් තියෙන ප්‍රොඩක්ට් එක ගන්නම කියලා තමයි දෙන්නේ. ඉතින් මෙතන ඔයගොල්ලෝ පේනවා ඇති කලර්ස් දෙකක් තියෙනවා ඇති කියලා. ඕකේ. ඔයගොල්ලන්ට පේනවා ඇති ChatGPT එකේ ජෙනරේට් කරලා තියෙන ඉමේජ් එක. download. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් සාමාන්‍යයෙන් තව ඉමේජස් දෙක තුනක් විතර ජෙනරේට් කරගන්න. ඉතින් ඒ ඇරෙන්න අපි ඇත්තටම ප්‍රොඩක්ට් එක ලිස්ට් කරලා ඉවරයි. ඉතින් මේක තමයි අපේ ප්‍රොඩක්ට් ලිස්ට් එක. ඔයගොල්ලන්ට පේනවාද ටයිටල් එක, ඩිස්ක්‍රිප්ෂන් එක, මීඩියයි, ඔයගොල්ලන්ගේ ප්‍රයිස් එකයි, ෂොප් ලොකේෂන් එක මතක් කරනවා. ප්‍රශ්න දාගන්න හදන්න ඕනේ නැහැ. ඉවරයි. කලර් මේවා නම් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ එහෙම ඇඩ් කරන්න කියලා. අපි just save කරමු. ඉතින් මෙතන මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඊට පස්සේ කොහොමද මේකේ preview එක වෙන්නේ කියලා. ඕකේ. ඔයගොල්ලන්ට just preview ක්ලික් කරලා විතරයි දෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති කොහොමද මේක ඕපන් වෙන්නේ කියලා. ඉතින් මේ ඔයගොල්ලන්ගේ ස්ටෝර් එකේ සාමාන්‍ය සාම්පල් එක. ඕකේ. ප්‍රොඩක්ට් ප්‍රයිස් එක. ඕකේ. ඔයාගේ ස්ටෝර් එක දැන්නම ගොඩක් ඉවරයි. එතකොට මේ විදිහට තමයි ඔයාලට කරන්න තියෙන්නේ. ඉතින් right අපි සම්පූර්ණ ස්ටෝර් එක ඩිසයින් කරගන්න යන්න. මෙතන මේ ඔන්ලයින් ස්ටෝර් එකෙන් තමයි ඔයාගේ වෙබ්සයිට් එක සම්පූර්ණයෙන්ම ඩිසයින් කරගන්නේ Shopify වල. එතකොට මෙතන ඔයගොල්ලන්ට තීම් එක තමයි ඇඩ් කරන්න තියෙන්නේ. මෙතන තියෙන horizon කියන එක බෙස්ම තීම්. ආයේ වෙන මොකුත් ඔයගොල්ලන්ට ක්ලික් කරන්න නැහැ. ඉතින් හරි. මෙතන තමා දැන් අපිට අපේ වෙබ්සයිට් එක ඩිසයින් කරන්න තියෙන්නේ. මම ඔයාලට පෙන්නනවා මම කරන විදිහ. සාමාන්‍යයෙන් මට නම් මේකක්වත් වැඩක් වෙන්නේ නැහැ. ඩිලීට් කරන්න. එතකොට මෙතන පේනවා ඇති සාමාන්‍යයෙන් මම කරන විදිහට මම ඔයාලට පෙන්නනවා. එතකොට මට එක පැහැදිලි කරන්න ලොකු දෙයක් නැති හින්දා ඔයාලා එක පැහැදිලි කරන්න දෙයක් නෑ. සාමාන්‍ය වෙබ්සයිට් එකක් තමයි ඔයාලට ඩිසයින් කරන්න තියෙන්නේ. ඔයගොල්ලෝ මතක් කරන්න ප්‍රොඩක්ට් එක සාමාන්‍යයෙන් සිම්පල් කරන්න. ඔයාගේ ස්ටෝර් එක ඔයගොල්ලන්ට කම්පිටිෂන් කෙනෙක්ව තියාගත්තාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මොකද ඔයගොල්ලන්ගේ ඇත්තටම ප්‍රොඩක්ට් එකේ නැත්නම් වෙබ්සයිට් එකේ තියෙන ඕන දේවල් කියලා. මෙතන ෆීචර් ප්‍රොඩක්ට් එක මෙතන අපි ඇඩ් කරන ප්‍රධානම දේ අපේ ප්‍රොඩක්ට් එකේ මුලින්ම ඔන්න පේනවා ඇති අපි ප්‍රොඩක්ට් එක ඇඩ් කරලා ඉවරයි. මෙතන ඔයාලට ප්‍රොඩක්ට් ඩීටේල්ස් වලට සාමාන්‍යයෙන් ඇඩ් කරන්න පුළුවන් දේවල් තියෙනවා. buy buttons නැත්නම් ad block ගිහිල්ලා ඔයාගේ එකට ප්‍රොඩක්ට් එකට අදාළ දේවල්. ඉතින් මට මෙතන සාමාන්‍යයෙන් මේකට ඇඩ් වෙන්න ඕන මෙන්න මේ වගේ සෙක්ෂන් එකක්. අපි ඒක යටින් දාමු. සාමාන්‍ය රිටර්න් පොලිසි, shipping, manufacturing මේ හැම එකම ඔයගලන්ට ඕන විදිහට ටයිප් කරලා ඩිසයින් කරනවා. මෙතන මම ඔයගලන්ට පෙන්නට ඕනේ හින්දා තමයි දාන්නේ මේ සෙක්ෂන් එක. ඕකේ. එතන අපි ෆීචර් ප්‍රොඩක්ට් එක තමයි මෙතනින් එහාට ඔයගොල්ලෝ ඇඩ් කරන්න ඕන සාමාන්‍යයෙන් අපි ප්‍රොඩක්ට් එකේ තියෙන දේවල්. සාමාන්‍යයෙන් ඔයාලට තේරෙනවා ඇති ප්‍රොඩක්ට් එකේ මෙන්න මේ දේවල් අපි ඇත්තටම ඇඩ් කරලා තියෙනවා. ඔයගලන්ට මොනවද සාමාන්‍යයෙන් කරන්න තියෙන දේවල්. ඇත්තටම ප්‍රොඩක්ට් එක කොහොමද how it's work නැත්නම් FAQ ඒ නැත්තම් shipping එක. ඉතින් මම මෙතන ඔයගලන්ට දාලා පෙන්නන්න ඔයගලන්ට මොනවද අවශ්‍ය ඉතුරු දේවල් කියලා. ඉතින් මෙතන ඔයගලන්ට යූස් කරන්න පුළුවන් ප්‍රධාන මේක මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ ඇඩ් කරන්න ෆස්ට් එක මේ සෙක්ෂන් එකේ සාමාන්‍යයෙන් ඔයගලන්ට පුළුවන් ෆස්ට් ඇඩ් කරන්න. සාමාන්‍යයෙන් ඔයගලන්ගේ
50% off නැත්තං මොනා හරි තියෙන එකක්. ඉතින් ඔයාට ඒකටත් අයිඩියා ගන්න නැත්නම් ChatGPT use කරගන්න ඔයගොල්ලන්ගේ ස්ටෝර් එක ඩිසයින් කරන විදිහ. එතකොට image with text අපිට මේක ඇඩ් කරන්න පුළුවන් අපේ සාමාන්‍ය ප්‍රොඩක්ට් එකේ තියෙන description එකේ මොනවාද ප්‍රොඩක්ට් එකේ තියෙන්නේ. එතකොට මෙතන මම example එක විදිහට මේ image එක අරගෙන අපිට ඇඩ් කරන්න පුළුවන්. අපි ඒක බලමු drop shipping අපේ ChatGPT එකේ දීලා තියෙන දෙයක්. සාමාන්‍ය මේ විදිහට the student hack student are obsessed with ඕන මම example එකක් පෙන්නන. එතකොට ඔයගොල්ලන්ට idea එකක් එන හින්දා make your notes static instantly. මේ සෙට් එක අපි දාමු. මෙතන තියෙන ස්පේස් ටික එතන නැත්තේ why is logo space එක තියෙනවා තේරෙන්නේ මේ semester මෙතන මම මේක අයින් කරන්න එනවා. අපි නේද shop now නැත්තම් ඔයගොල්ලන් බටන් එක get it now ඔයගේ ප්‍රොඩක්ට් එක කොහෙද දාන්නේ? ඕල් ප්‍රොඩක්ට් නැත්තම් ප්‍රොඩක්ට් එකට ගිහිල්ලා කෙලින් මේ ප්‍රොඩක්ට් එකටම දාන්න අවසරේට් කරනවා හරි. එතකොට තව මේක ඇඩ් වෙන්න ඕන සාමාන්‍ය බේසික් එකක් විදියට. අපි අනිවාර්යයෙන් මේක මෙන්ෂන් කරලා තියෙනවා FAQ මම රෙකමන්ඩ් කරනවා. එතකොට මේ ප්‍රොඩක්ට් එක මෙහෙමයි මෙහි නිෂ්පාදනය කළ රිටර්න් පොලිසි අනම්මනම් දේවල් මේ දේවල් ඉතින් ඕකට සාමාන්‍යයෙන් ChatGPT එක යූස් කරලා පුරවලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට කරන්න පුළුවන් බෙස්ම මෙතඩ් එක. ප්‍රොඩක්ට් එක ගැන ඕගොල්ලන්ට තව ඇඩ් කරන්න පුළුවන්. ඉම්පෝර්ටන්ට්ම දේ තමයි රිවිව්ස්. මොකද රිවිව්ස් අනිවාර්යෙන් තියෙනවා මෙතන ඔයගොල්ලන්ට යූස් කරන්න පුළුවන්. කස්ටමර්ගේ නේම් එකක් සාමාන්‍ය ෆේක් රිවිව්ස් කියලා ගවම software ඕන තරම් software ChatGPT එකේ ඕන තරම් ඕගොල්ලන්ට ප්‍රොවයිඩ් කරනවා. ඉතින් මේ විදිහට ගත්තත් ඔයාගේ වෙබ්සයිට් එක මාර විදිහට සිම්පල්. ඔයාලට මෙතන පේනවා ඇති අපි සාමාන්‍ය මේල්ලේ අපි හැමදේම වගේ කවර් කරලා තියෙනවා වගේ ස්ටෝර් එකේ. එතකොට මෙතන ඔයාගේ ස්ටෝර් එකේ දැනට 100ට ඇත්තටම 80ක් විතර ඔයාගේ දේවල් හරි. මෙතන මම රෙකමන්ඩ් කරනවා මෙන්න මේ මෙනු එක චේන්ජ් කරන්න කියලා. මෙතන ඔයගොල්ලන්ට මෙනු එක ක්ලික් කරලා ඇත්තටම මෙනු එක චේන්ජ් කරන්න පුළුවන්. ඉතින් මෙතන ඇඩ් කරන සාමාන්‍ය ඔයාගේ ප්‍රොඩක්ට් එකේ නේම් එක ඊට පස්සේ ඒ ඇරෙන්න track your order නැත්නම් FAQ page ඒ වගේ දේවල් අනිවාර්යෙන් ඇඩ් කරන්න කියලා මතක් කරනවා. මොකද ඒ විදිහට ඔයාගේ ස්ටෝර් එක වෙනස් වෙන තරමට ඔයාලට බෙනිෆිට් වැඩි. ඉතින් හරි අපි මෙතන මම ඔයගලන්ට ලීව් වෙලා වෙන්න අපි ගොඩක් දුරට අපේ ස්ටෝර් එක ඩිසයින් කරලා ඉවරයි. ඉතින් ඔයාගේ ටයිම් එක ගන්න ඔයාගේ ස්ටෝර් එක ෆිනිෂ් කරන්න. එතකොට ඒ ඇරෙන්න shop file එකේ ඔයාව තව මොනවද කරන්න ඕනේ? ඉතින් දැන් ඔයගොල්ලන්ට පේනවා ඉතින් දැන්ම ප්‍රිවියු එක ඇවිල්ලා තියෙන්නේ. ඔයාගේ ස්ටෝර් එකේ ඔයා ඊළඟට තමයි කරන්න දෙන්නේ. ඔයා කරන countries ටික ඇඩ් කරන්න. ඉතින් මේක තමයි important දේ. ඔයාගේ ස්ටෝර් එකේ ඔයා ඇඩ් කරන්න ඕන අනිත් දේවල්. මෙතන ඉන්න settings මෙතන මම ඔයාට all countries ඇඩ් කරන්න හැටි කියලා. මොකද නැත්තම් හැමෝම අහන්නේ මට all worldwide මේව කරනවා කිසිම කමක් වෙන්නේ නැහැ. ඔයා worldwide කරා කියලා. ඒ උනට හැමෝම අහන්නේ worldwide කියලා. ඉතින් මම මෙතන පෙන්නන්නම් කොහොමද ඔයා කරන්න කියලා. ඉතින් මෙතන ඔයා first එන shipping and delivery section එක add custom profile කියලා යන්න. ඉතින් මෙතන අපි add zone එක ඇත්තටම add කරමු. ඒතර add zone ගියාම මෙතන ඔයගලන්ට පේනවා ඉතින් දැන් ඔයගලගේ තියෙන countries ටික විතරයි පෙන්වන්නේ. එතකොට ඔයා මෙතන යනවා add more countries නැත්නම් region market කියලා.
Your connection need to be verified. Just a moment. Okay. එතකොට ඔයා එන්න create market කියලා මෙතන තමයි ඔයා කරන countries ටික add කරන්න. මෙතන ඔයා add කරන සාමාන්‍ය කීවට world wide එක කරන්න ඕනේ කියලා කියන world නැත්තම් all කියලා දැම්මත් ඉවරයි. එතකොට includes කියන එකේ add continuation කියන එකේ කෙලින්ම ඔයා region ටික දාන්න 237 මම හිතන්නේ countries 237යි තියෙන මම නම් දන්නේ ඊට වඩා තියෙනවා කියලා. ඔයා කරන ඔක්කොම countries ටික add ලා දිනවා. ලංකාවත් එක්කම. ශ්‍රී ලංකාවත් තියෙනවා done. එතකොට මෙතන අපි ඔක්කොම countries ටික add කරා. දැන් අපිට තියන්නේ rates ටික add කරන්න මතක් කරනවා. අපි rates ටික add කරන්නේ මේ තමයි අපි කරන countries ටික. ඊළඟට තියන්නේ අපිට rates ටික add කරන්න. එතකොට ඔයගොල්ලන්ට පේනවා shipping earns shipping rates are set up කියලා manage shipping කියන එක click කරන්න. මෙතන add custom profile add zone zone name එක දෙන්න all කියලා. එතකොට මෙතන පේනවා ඇති ඔයා ඇෆ්‍රිකා ටික select කරා. ඊට පස්සේ ඔයා මේකේ ඔක්කොම country ටික අර විදිහටම select කරන්න තමයි තියෙන්නේ. Asia right. ශ්‍රී ලංකාවත් තිබ්බ ඔන්න Europe countries හරි. North America තියෙන හැම එකටම මොකද දෙන්නේ? ඒතර ඔයා ඔක්කොම countries ටික add කරලා හරි. මෙතන ඔයා profile name එක තෝල් කියලා දෙන්න නැත්නම් world wide ඔයාගේ කැමති name මේවා කිසිම දෙයක් show up කරන්නේ නැහැ. එතකොට මෙතන custom එකේ අපි add කරන shipping rates එක add shipping option. එතකොට ඕගොල්ලන්ට add කරන්න පුළුවන් ඕගොල්ලන්ගේ shipping. ඉතින් මෙතන මම සාමාන්‍යයෙන් all එක විදිහට මම කලින් කිව්වේ $5 වගේ add කරමු කියලා ඕන country එකට. මෙතන $5 වගේ යන්නේ. ඒ වුණාට අපිට $5 add කරන්න පුළුවන්. මොකද අර product එක අර විදිහට ගාණක් යනවා නම් ඇත්තටම අපිට තව හොඳ එන්නයක් කරගන්න පුළුවන් මෙන්න මේ shipping එකේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන standard නැත්නම් ඔයාලා name එක දෙන standard free shipping කියලා කියන්න පුළුවන්. ඉතින් $5 අපි charge කරනවා. flat හරි done කරන්න විතරයි තියෙන්නේ. okay අපි Shopify එකේ හැමදේම වගේ finish. මෙතන ඔයා add කරන්න ඕනේ last thing එක තමයි domain එක. domain එක Shopify වලින් buy කරන්න එපා. 20 එකේ යන price එක වැඩි. ඉතින් buy new domain ගිහිල්ලා $10 වගේ යනවා. ඊට වඩා ලේසි ඔයා GoDaddy එකට ගිහිල්ලා buy කරන්න. buy කරලා ඔයාට තියෙන ඒක auto connect කරගන්නත් පුළුවන්. ඔයාගේ name එක ගහලා පස්සේ DNS ඇත්තටම record දෙක විතරයි add කරගන්න තියෙන්නේ. ඒක හරි simple. මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් මම මේක කරන්නේ. ඉතින් ඔයාලා domain එක add කරන්න. domain එක කියන්නේ සාමාන්‍යයෙන් www. ඔයාගේ web store එකේ name එක. එතකොට ඔයා සාමාන්‍යයෙන් Shopify එකේ basic නෙමෙයි සම්පූර්ණයෙන්ම ඔයාගේ website එක design කරලා ඉවරයි. ඒ අරෙන්න ඔයාට කරන්න තියෙන last day තමයි payments. මොකද්ද payments කියන්නේ? ඔයාගේ customer මෙන්න මේක හරහා තමයි ඔයාට purchase කරන්නේ. ඉතින් මේක ඔයාට දැනට low price වලට set up කරගන්න පුළුවන් අපෙන් විතරයි. ඇත්තටම මම කලින් මේක දුන්නේ 3500කට. ඇත්තටම දැන් තව ඩොලර් එකක් වැඩි වෙලා තියෙනවා. ඒකට සාමාන්‍යයෙන් ලංකාවේ price වලින් බද්දී රුපියල් 4000ක් වගේ වෙනවා. ඉතින් ඔයාලට මේකට විතරයි purchase එක කරන්න තියෙන්නේ. මොකද ඔයාලට මේක set up කරගන්න වෙන්නේ low price වලට අපෙන් විතරයි දැන්ට. ඔයාලට research කරලා බලන්න පුළුවන්. බලලා ඔයාලට ඕන වෙද්දී අපිව contact කරගන්න පුළුවන්. මගේ WhatsApp number එක දාලා දෙනවා මගේ website එකේ නැත්නම් මගේ YouTube channel එකේ. ඉතින් එතනින් එහාට ඔයාගේ ඔක්කොම දේවල් ඔයාට start කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව. එතකොට මතක් කරගන්න Shopify එකට $1 එක ගෙවන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ store එක unlock store කියලා තියෙන එක click කරන්න විතරයි. එතකොට ඔයාගේ store එක සාමාන්‍යයෙන් www. ඔයාගේ name එකෙන් පෙන්නනවා. එතකොට ඔයාගේ store එක සම්පූර්ණයෙන්ම online. ඔයාට Shopify එකෙන් ඔයාට ඇත්තටම ඔයාගේ website එක track කරගන්න පුළුවන් හැමදේම තියෙනවා මෙතන provide කරලා. ඉතින් ඔයාට මෙතනින් එහාට Shopify එකේ කිසිම දෙයක් කරන්නත් නැහැ. ඊට පස්සේ ඔයාලට සම්පූර්ණයෙන් කරන්න තියෙන්නේ මාකටිං වලට ඔයාගේ ස්ටෝර් එකේ නැත්නම් ඔයාගේ ප්‍රොඩක්ට් එක කොහොමද මාකටිං කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද ඔයා මාකටිං කරන්නේ කියලා පාර්ට් එකට.
So let's go. So හරි එතකොට අපි ප්‍රොඩක්ට් එක රිසර්ච් කරලා ඉවරයි අපේ වෙබ්සයිට් එක ඩිසයින් කරලා ඉවරයි. දැන් තියෙන අපිට අපේ කස්ටමර්ස්ලාව හොයාගන්න. එතකොට අපි කොහොමද කස්ටමර්ස්ලාව හොයාගන්නේ? ඔයාට ඇත්තටම කරන්න පුළුවන් සිම්පල්ම මෙතඩ් එක. ඔයා TikTok එකට ඇවිල්ලා ඔයාගේ ප්‍රොඩක්ට් එකට අදාළ කීවර්ඩ් එක සර්ච් කරන්න. එතකොට ඔයාට ඒ එන වීඩියෝස් වලින් ඔයාගේ ප්‍රොඩක්ට් එකේ තියෙන ඇත්තටම වීඩියෝස් වලට ගිහිල්ලා ඇත්තට මේක ඇවිල්ලා එක්සැම්පල් එකක් විදිහට ඔයගොල්ලන්ට පෙන්නන්නේ. අපි කරන ප්‍රොඩක්ට් එකම නෙමෙයි හැබැයි ප්‍රොඩක්ට් එකට සාමාන්‍යයෙන් ඒ එකම කැටගරි යන ප්‍රොඩක්ට් එකක්. ඒතකොට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඇත්තටම ගොඩක් views කියලා තියෙන වීඩියෝස් වල ඇත්තටම කමෙන්ට් සෙක්ෂන් එකකට ආවම ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් කමෙන්ට් වල සෙක්ෂන් වල ඉන්න ඇත්තටම මෙන්න මේ කට්ටිය ගොඩක් ඉන්ට්‍රස්ටිං මේ ප්‍රොඩක්ට් එක ගැන. එතකොට ඔයාට කරන්න තියන්නේ කෙලින්ම මෙන්න මේ වගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා ඇත්තටම ඒගොල්ලන්ට ප්‍රයිවට් මැසේජ් කරන එක විතරයි. ඔයා මැසේජ් එකක් දාන්න හායි ඇත්තටම හෙලෝ කියලා ඒ වගේ මැසේජ් එකකින් පටන් ගන්න. මොකද එකපාරම අපි ලින්ක් එකක් බයි කරන්න කියලා දැම්මම කවුරුත් කස්ටමර් කෙනෙක් කැමති වෙන්නේ නැහැ බයි කරන්නේත් නැහැ. එතකොට ඔක්කොම පේනවාද මේ කස්ටමර් එක how much and where to buy. එතකොට මේ ක්‍රියේටර් මැසේජ් කළා නැහැ. ඒගොල්ලෝ පේනවා ඇති මේ මං කරන්න යන එකම තව එක්කෙනෙක් 17 කියලා දාලා එක ඕඩර්. ඒතර ඔයා හිතා ගන්න කොහොමද කියලා. ඔයාට කරන්න පුළුවන් easy method එක. ඔයා දවසට මේ විදිහට 10 දිනක් හොයාගත්තත් ඔයාට මාස 3ක් තියෙනවා Shopify එක්කලා එතන free use කරලා මාස 3ක් try කරලා බලන්න. තේරුණා? එතකොට ඔයා එක ඕඩර් එකක් දාගත්තොත් ඔයා ටෝටල් එකක් විදියට ඔයා හොයනවා සාමාන්‍යයෙන් මෙතන අපි කැල්කියුලේට් කරලා තියෙන අපේ ප්‍රොඩක්ට් එක 29 plus අපිට $5 ඇඩ් වෙනවා the shipping එකත් එක්ක. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාට ස්ටාර්ට් කරන්න පුළුවන් drop shipping easyම විදිහ. ඉතින් එහාට ඇත්තට මේක අප්ග්‍රේඩ් කරන්න පුළුවන් අපිට පුළුවන් UGC content කරන්න ads campaign කරන්න ඒ වගේ ගොඩක් දේවල්. ඉතින් මෙතන මම ඔයාට සාමාන්‍යයෙන් බේසික් එකක් විදිහට ගෙනල්ලා තියෙන හින්දා ඔයාට මේ විදිහට ඔයගොල්ලන් try කරලා ඇත්තටම ලොකු result එකකට යන්න පුළුවන්. ඇත්තටම මාත් එක්ක ඇත්තටම කරයි යන කට්ටිය ඉන්නවා. ඔයාට ඇත්තටම idea එකක් තියෙනවා drop shipping කරන්න මේ විදිහට තමයි ඔයගොල්ලන්ට කරන්න පුළුවන් easyම මොකද beginner කෙනෙක් විදිහට. ඉතින් අපිත් එක්ක කරන්න පුළුවන් කරන ඇත්තටම ගොඩක් ඇඩ්වාන්ස් කට්ටිය ඉන්නවා. ඉතින් ඔයා ගාව idea එකක් තියෙනවා නම් ඔයා දැන් drop shipping කරන්න ඔයාට පුළුවන් අපිව contact කරගන්න. ඉතින් අපේ මේ ඇවිල්ලා beginner level එකක්. මෙතනින් එහාට අපේ ගොඩක් දේවල් තියෙනවා. So yeah අපි ඉතින් next video එකේ හම්බෙමු. අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඔයාලට help වුණා නම් message එකක් දායි කියලා අපි බලාපොරොත්තු වෙමු. මොකද හරිම ටයිට් වීඩියෝ කරන්න ඔයගොල්ලන්ට පේනවනේ මේ ටයිම දැන්ට රෑ 11ට ළඟයි. පට්ට ටයර්ඩ්. ඉතින් yeah see you in next video. Bye.